තාමත් නිසි අවබෝධයක් නොමැති බවට පෙනී යන එම නිසා විවිධ පුරාවිද්‍යාත්මක ස්ථාන අතර මෙහි තිබෙන පිහිටීම පිළිබඳව අපි කතා කරොත් එහෙම විශේෂයෙන්ම පාරිසරික පිහිටීම පරිසරයේ පිහිටා තිබෙන ආකාරය සහ මෙම පුරාවිද්‍යා සුබ දවසක් ඔයාලා හැම දිනාටම ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් ගෙන ලබන්නේ. දන්නවා අපි YouTube නාලිකාවේ අපි ගෙන ලබන ට්‍රැවලින් සම්බන්ධ වීඩියෝ සහ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වශයෙන් සහ පරිසරයේ සුන්දර ස්ථාන පිළිබඳව වීඩියෝ තමයි ගෙනෙනු ලබන්නේ. ඒ අනුව මම අද ඔයාලට ඉතාමත් වැදගත් සහ ඉතාමත් ඓතිහාසික වශයෙන් වටිනාකමක් තිබෙන වීඩියෝ එකක් ගෙනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා පුරාවිද්‍යාත්මක ස්ථාන ලංකාව පුරාම විවිධ වූ ස්ථානවල විහිදිලා තිබෙනවා. ඒ අතරින් ඔයාලා දන්නා අනුරාධපුර පොළොන්නරුව ආදී රාජධානිවල විශාල වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන විසිරී තිබෙනවා ඔයාලා දන්නා කාරණයක්. එහෙත් ලංකාවේ විවිධ වූ ස්ථානවල ඉතාමත් වැදගත් වූ පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක ආදී විවිධ අංගයන් තිබෙනවා. එවැනි ස්ථානයක් පිළිබඳව තොරතුරු ගෙනීමට තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. මම අද ඇවිල්ලා තියෙන්නේ හස්සලක ප්‍රදේශයේ ගුරුළුපත ආසන්නයේ පිහිටා තිබෙන ඉතාමත් වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සීතා කොටුව පිළිබඳව තමයි ඔයාලට මම අද තොරතුරු ගෙනෙන්න ලබන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසානය වෙන තෙක් නරඹන්න. අපි යන ගමන් ඊතුරු කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැන්සින් කියලා මතක් කරගන්න. මේ දැන් අපි ආපු මාර්ගය තමයි ඔයාලට දැක් ගැනීමට හැකි වුණේ. අපි මුලින්ම සාකච්ඡා කරමු මෙම ස්ථානයට පැමිණෙන්නේ කොහොමද කියලා. මෙම ස්ථානයේ පිහිටීමත් සමග මහියංගන මහනුවර මාර්ගයේ ගුරුළුපොතට පහළින් තමයි මෙම ස්ථානයේ පිහිටා තිබෙන. විශේෂයෙන්ම ඔයාලා නුවරින්දන් එනවා නම් 18 වංගුව හරහා ගුරුළුපොත පසු කර මඳ දුරක් යනකොට තානායම තියෙනවා. එතනින් එතරම් නාම පුරා සඳහන් කරලා තියෙනවා. අපි එතනින් පැහැදිලිව අපිට හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපි මහියංගනේ දැස එනවා නම් එහෙත් ගුරුළුපොතට පොඩ්ඩක් පහළින් තමයි මෙම ස්ථානයේ පිහිටා තිබෙන්නේ. ඒ වගේම මෙහි හා ගැතුණු ඓතිහාසික කාරණා බොහෝ ප්‍රමාණයක් අපිට සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන් මෙහි නටමුන් විවිධ නටමුන් මෙම ස්ථානයේ පිහිටා තිබෙනවා කියන කාරණාවත් මතක් කරන්නට ඕනේ. අපි ඉස්සරහට කියලා බලමු මෙම ස්ථානයේ පිහිටලා තිබෙන නටමුන් මොන වගේද කියලා කාරණාව. විශේෂයෙන්ම සීතා කොටුව සම්බන්ධ ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයේ දක්වාම විහිද යනවා. මොකද ඔයාලා දන්නවා රාවණාගේ නැගණිය රාමාගේ අනුදැනුම ඇතිව ලක්ෂ්මන්ගේ සිදු අමානුෂික දඬුවම් වෙනුවෙන් ඊට පරිගැනීමක් වශයෙන් රාමාගේ රූමත් බිරිඳ වූ සීතාවන් පැහැරගෙන පැමිණ රාවණා රජු දිගු කාලයක් නිවාස අඩස්සිය රඳවා තිබූ බව සඳහන් වෙනවා ඓතිහාසිකව. එම තිබූ ස්ථානයේ ලෙසද මෙම ස්ථානය සඳහන් වෙනවා. ඒ වගේම තමයි මෙම ස්ථානයේ නාමය පිළිබඳව අපි සඳහන් කරත් මෙම කාරණාව හා පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකද සීතාවන් සංගවාගෙන සිටි කොටුව සීතා කොටුව වූ බව තමයි සඳහන් වන්නේ. ඒ වගේම තමයි තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ මෙහි භාවනා යෝගීව තාපසවරුන් කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ වාසය නැත්නම් වැඩ වාසය කර බවත් එම ආරාමයේ රාවණ රජ සමයේ සිටි ප්‍රාදේශීය නායකයෙකුගේ බිසවක් වූ සීතා නැමැති කාන්තාව මෙම ප්‍රදේශයේ නැත්නම් මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි බවත් තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම තමයි සීතා කොටුව අශෝක වනයේ සහ රන්දෙනිගල රන්ටැඹේ අභය භූමියට මහ වනයේ සුන්දර ස්ථානයක් බව පුරාවිද්‍යා ගවේෂක W.A. මහින්ද විජේසිංහ මහතා සඳහන් කරලා තිබෙනවා. දැන් අපි මේ යන මාර්ගය තමයි ඔයාලට පේන්නේ. තමත් සුන්දර සහ තමත් ඝන වනයකින් යුක්ත මාර්ගයක තමයි අපි ගමන් කිරීමට සිදු වෙලා තිබෙන. විශේෂයෙන්ම ඔයාලට අපිට තව යන්න තියෙන මන්ද දුරක්. එහෙමනම් අපි ඔහොමම ගිහිල්ලා බලමු සීතා කොටුවේ තිබෙන පුරාවිද්‍යාත්මක නටමුන් මොන වගේද සහ ඒවා පිහිටා තිබෙන්නේ මොන ආකාරයෙන්ද
කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ පිළිබඳව ගවේෂණයක් කරමු. තම සුන්දර මාර්ගයක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා පහළින් ජල ධාරාවන් ගලාගෙන යනවා. තම සුන්දර පරිසරයක් මැදින් තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානය. තව අපිට යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු සීතා කොටුවේ තිබෙන වැදගත්කම මොන වගේද කියලා කාරණාව. ඇත්තටම මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශවල ඉතින් කියන්නේ මේවා වැඩි ප්‍රසිද්ධියක් නැති වුණාට මේ වටිනාකම ලොකු වටිනාකමක් තිබෙනවා. එවැනි වටිනා ස්ථාන බොහෝ ප්‍රමාණයක් ලංකාවේ විවිධ ස්ථානවල පිහිටා තිබෙනවා කියන කාරණාවත් ඉතිපත් කරන්න ඕනි. අපි එවැනි ස්ථාන පිළිබඳව දිගටම වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි YouTube නාලිකාවත් එක දිගටම පැමිණෙන්නේ කියලා මතක් කරන ගමන් අපි ඉදිරියට ගිහිල්ලා බලමු. තව ගොඩක් යන්න දෙනවද? ඒකනේ. යන්න නැති නේ අතන තියෙන කිලෝමීටර. ආ පොඩ්ඩයි යත්තේ නේ වැඩි නැතිවද? ටිකක් යන්න මම හිතන්නේ. ඇත්තටම කියන්නේ විශේෂම සුන්දර පරිසරයක්. විවිධ වූ පරිසර පද්ධති ලංකාව පුරාම පිහිටා තිබෙනවා. ඇත්තටම මේ දේවල් රැක ගන්නටමනේ වර්තමානයේ වෙන විටත් පරිසරයේ විශාල වශයෙන් විවිධ වූ කාරණා නිසා විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා මෙවැනි සුන්දර ස්ථාන රැක ගැනීම අපේ රටට සහ අපේ ජාතිය වශයෙන් රාජ්‍යයක් වශයෙන් ලොකු වටිනාකමක් තියෙන නිසා අපි හැමදෙනාම පරිසරයට ප්‍රථමයෙන්ම ආදරය කරනවා. පරිසරයේ ස්වභාව සෞන්දර්යය කියලා කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. මිනිසෙක්ට ජීවත් වීමේදී බුදුහාමුදුරුවෝ පවා විවිධ සූත්‍ර දේශනාවල මේ පරිසරයේ වැදගත්කම සුන්දරත්වය මොන වගේද ආරක්ෂා කළ යුත්තේ කියන කාරණාව විවිධ සූත්‍රාගත කරුණු මගින් පවා සඳහන් කර තිබෙනවා. අපිට තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. අපි ආසන්නයටම ඇවිල්ලා තියෙන්නේ. මේ බෝඩ් පවා ගහලා තියෙනවා. ඔයාලට පේනවා. ඒ කියන්නේ මෙවැනි බෝඩ් ඉදිරිපත් කරලා තියෙන්නේ මෙවැනි පුද්ගලයන් මෙම ස්ථාන වලට ඇවිල්ලා විවිධ අපචාර කටයුතු සිදු කරමින් මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශයට පත් කිරීම නිසා වෙන්නට ඕනේ. එතන මොකද වර්තමාන වෙන විට බොහෝ දෙනෙක් මේ ලංකාවේ ඓතිහාසික පසුබිම නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. ලංකාවේ ජනයාට මේ ලංකාවේ තිබෙන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික උරුමයන් පිළිබඳව තාමත් නිසි අවබෝධයක් නොමැති බවට පෙනී යන එම නිසා විවිධ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඓතිහාසික ප්‍රතිපලයන් විකෘති කරමින් විවිධ ප්‍රචාර පවා වර්තමානයේ විට ක්‍රියාත්මක වෙමින් පවතින මණ්ඩ ප්‍රචාර පවා ඒ වගේම පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීමෙන් පවතින. අතරම නොදැනුවත්භාවය නිසා විශේෂයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන මහ ජනතාවගේ විනාශ කරමින් නිසා ඔවුන් විවිධ අපද්‍රව්‍ය ස්ථාන වලට බැහැර කරමින් ඔවුන් නරඹන්නට ආවත් එහි ඔවුන් දන්නේ නැහැ වැදගත්කම මොන වගේද කියන කාරණාව. ඒ නිසා මේ වැනි ස්ථානයකට එනවනම් එහි වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරමින් එම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමටත් අපි අවධානය යොමු කරන්නට ඕන කියන කාරණාවත් මෙහිදී ඔයාලට කියන්නට ඕන. එහෙනම් අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉදිරියට ගිහිල්ලා බලමු මේ ස්ථානයේ තියෙන නටමුන් මොන වගේද කියලා. එහෙනම් එන්න අපිත් එක්ක. එන්න යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙන්න පුරාවිද්‍යාත්මක ස්ථානයේ මට ඔයාලට මගේ පිටපස්සෙන් තේරෙන මේ ස්ථානය. අතර මෙහි තිබෙන පිහිටීම පිළිබඳව අපි කතා කරොත් එහෙම විශේෂයෙන්ම පාරිසරික පිහිටීම පරිසරයේ පිහිටා තිබෙන ආකාරය සහ මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයේ පිහිටා තිබෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම ජනප්‍රවාදගත තොරතුරු වලට සඳහන් ආකාරයේ රාවණා රජු මෙතන
සීතා දේවිය රඳවාගෙන සිටියා කියන කාරණාව පිළිබඳව සහ විවිධ පුද්ගලයන් මෙම එහිම ප්‍රාදේශීය නායකයෙකු පිටින් දක්වන සීතා නම් පුද්ගලයා තැනැත්තිය මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා සංගලී සිටියා කියන ආකාරය සහ බුදුන් වහන්සේලා මෙම ප්‍රදේශාස්තිතව වාසය කරන වැඩ වාසය කරා කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කිරීමේදී එම සෑම කාරණයකට මෙම ස්ථානය සුදුසු ස්ථානයක් ලෙස අපිට මෙතෙන් ආවට පස්සේ මේ තිබෙන පාරිසරික පැතිකඩ සහ මේ පිහිටීම ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී සුදුසු ස්ථානයක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. මොකද ජනප්‍රවාදගත තොරතුරු බොහෝ ප්‍රමාණයක් මේ සඳහා තියෙන්නට පුළුවන්. මේ ප්‍රදේශවල ජනතාවගේ විවිධ ජනප්‍රවාස විවිධ ස්ථාන විවිධ ඓතිහාසික පැසසුම් ආදී කාරණා බොහෝ ප්‍රමාණයක් මේ පිටුමලක තියෙනවා. එහෙනම් අපි බලමු මේ ගිහිල්ලා මේ පුරාවිද්‍යාත්මක ස්ථානයේ පිහිටා තිබෙන නිර්මාණය කරලා තිබෙන ආකාරය මොන වගේ මැටීරියල්ද මේ සඳහා අනුගමනය කරලා තියෙන්නේ ආදී කාරණා පිළිබඳව ඉදිරියට ගිහිල්ලා මේ ස්ථාන නිරීක්ෂණය කරමු. ඇත්තටම මේ ස්ථානයේ ශෛලමය දේවල් උපයෝගී කරගෙන තමයි මම ගොඩනැගිල්ල නැත්නම් මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක පරිශ්‍රය ඉදි කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපිට මේ නිර්මාණය කරලා තියෙන තාක්ෂණය ආදී කාරණා පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. හැඩය ආදී විවිධ කාරණා පිළිබඳ අවබෝධය අවධානය යොමු කිරීමේදී විශේෂ ගල් පඩිපෙළවත් ඒ වගේම වේදිකා දෙකක් ප්‍රධාන වශයෙන් වේදිකා දෙකක් අපිට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේක තමයි එක වේදිකාවක්. ඒ වගේම තව ඉදිරියෙන් තවත් වේදිකාවක් පිහිටා තිබෙනවා. ඒ වගේම මේ වටාම ඝන කැලෑවකින් යුක්ත පරිසර පද්ධතියක් තමයි පිහිටා තිබෙන්නේ. ඒ පරිසර පද්ධතිය වටව තමයි මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ. ඒ වගේම ජල ධාරා ගලාබසින විවිධ උද්දිය ගංගා නැත්නම් දොළ පාරවල් පිටවසින් පිහිටා තිබෙනවා කියන කාරණාව ඔයාලට සඳහන් කරන්නට ඕනි. වගේම තමයි මේ හත වටින්ම මෙවැනි ගල් ස්තම්භ හතරක් හතර පැත්තෙන් පිහිටා තිබෙනවා. එතන ඉතින් අනිත් පැත්තේ තියෙන රතන එක. ඒ වගේම මේ පැත්තෙත් අපිට මේක දකින්නට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි මේ වල දකින්න ඇති සීතා කොටස් නිර්මාණය කරන ආකාරය සහ පිටා තිබෙන ආකාරය මොන වගේ කාරණාව. එහෙනම් නැවතත් අලුත් වීඩියෝකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගෙන යනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා සහ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්න පරිසරයේ සුන්දර ස්ථාන පිළිබඳව ඔයාලා දැක බලා ගැනීමට කැමැත්තක් තියෙනවා නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ ගැන ඔයාලගේ අදහසක් ඉදිරිපත් කරන්න අපිට ඒක ඇත්තටම ලොකු වැදගත් වෙනවා. ඔයාලා ඉදිරියට අපිට නිර්මාණයන් ඉදිරිපත් කිරීමේදී. එහෙනම් යාළුවනේ ඔයාලා හැමදිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.